මෙතන ඉන්න කෙනාට ඒ කියන්නේ මේ හොස්පිටල් එකේ නතර මේ වටිනාකම් දීපු මේ විඥාන මිනිස්සෙක් නෙමෙයා වටිනාකම් දෙන එක වටිනාකම් මිනිස්සෙට වටිනාකම් දෙන මිනිස්සේ විඥාන මිනිස්සෙක්. එහෙනම් මේ විඥාන මිනිස්සයා ඒ කියන්නේ හොස්පිටල් එකේ නතර වුණ කෙනා එයාට මේ දෙන්න ආවේ නැහැ කියලා දුක හිතුනේ මේ දෙන්නගේ හැසිරීම නිසා නෙවෙයි. එහෙනම් මෙයා ඒ දෙන්නට දුන්න වටිනාකම් නිසා මෙයාට දුක හැමතැනදීම උරුමුනේ. හරිද? එතකොට ඒ වගේම මෙයාට ඒ කියන්නේ මේ දෙන්න ආපු නැති කියන්නේ මෙයා නෙවෙයි මේ හොඳම යාළුවා ආපු නැති එක නෙවෙයි දුක. මෙයාගේ බලාපොරොත්තු කැඩිච්ච එකයි දුක. බලාපොරොත්තු කැඩිච්ච මෙයා බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ බලාපොරොත්තු තියන් හිටපු කැඩුනා. මොකද හොඳම යාළුවා ඒවි කියලා බලාපොරොත්තුවක් තියන් හිටියා. ඒ හොඳම යාළුවා ආපු නැති නිසා මෙයාව බලන්න හොස්පිටල් එකට ආවේ නැති නිසා බලන්න මෙයාගේ බලාපොරොත්තු කැඩුනා. කැඩුන නිසා මෙයා දුකටපත් වුණා. තේරුණාද? එතකොට දැන් මෙයා ප්‍රඥාවන්තයෙක් නම් මෙයා මිනිස්සුන්ට වටිනාකම් දෙයිද? වටිනාකම් දෙන්නේ නැහැ. හරිද? එහෙනම් මෙයාට හොඳම යාළුවෝ කියලා කවුරුත් ඇත්තෙත් නැහැ. නරක යාළුවෝ කියලා ඇත්තෙත් නැහැ. එහෙනම් මේ ප්‍රඥාවන්තයට මේ යාළුවෝ දෙන්න යාළුවෝ බලන්න ආවත් එකයි නැතත් එකයි. ආවත් එකයි නැතත් එකයි. ආව කියලා ප්‍රශ්නයකුත් නැහැ. නාව කියලා ප්‍රශ්නයකුත් නැහැ. හරිද? එහෙනම් මෙයාගේ හිතේ මේ යාළුවෝ කෙරෙහි බලාපොරොත්තුවක් තියෙද නැද්ද? බලාපොරොත්තුවක් නැහැ. හරිද? බලාපොරොත්තුවක් නැහැ. හරිද? එතකොට බලාපොරොත්තුවක් නැහැ කියන්නේ මෙයාලා දෙන්න ආවත් එකයි නැතත් එකයි. එහෙනම් මෙයාලා ආව කියලා ප්‍රශ්නයකුත් නැහැ. නාව කියලා ප්‍රශ්නයකුත් නැහැ. තේරුණාද? දැන් මෙතනදී ඇත්තටම උනේ හොඳම යාළුවා ආවේ නැහැ කියන්නේ හොඳම යාළුවා මෙයාව බලන්න ආවේ නැහැ කියන්නේ මෙයා හිතපු දේ උනේ නැහැ. හරිද? මේ නරක යාළුවා බලන්න ආවා කියන්නේ මෙයා නොසිතූ දෙයක් තමයි උනේ. තේරුණාද? එහෙනම් මෙයා ආව නැහැ කියන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. හරිද? හැබැයි මේ විඥාන මනුස්සයට මෙයා ප්‍රඥාවන්තයෙක් නම් මෙයාලා දෙන්න ආවත් එකයි නැතත් එකයි. තේරුණාද? එහෙනම් මෙයාලා ආවේ නැහැ කියලා ප්‍රශ්නයකුත් නැහැ. ආව කියලා ප්‍රශ්නයකුත් නැහැ. එයාට බලාපොරොත්තුවක් එයාගේ සිතේ නැති නිසා එයා කිසිම දෙයකට ඇහුවෙන්නේ නැහැ. තේරුණාද? එයා ඉන්නේ නිවන නිසා. මොකද එයා දීලා තියෙන්නේ ශුන්‍ය වටනාකම. එයාට ආව කියලා ප්‍රශ්නයකුත් නැහැ, නාව කියලා ප්‍රශ්නයකුත් නැහැ. තේරුණාද?